මේ දිනවල තියෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය. එතකොට මේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය කියන්නේ දෙසැම්බර් වල ඉඳන් පෙබරවාරි දක්වාම තියෙන්නේ මේ ඊසාන දිග මෝසම තමයි තියෙන්නේ. එතන මේ කාල පරිච්ඡේදයේ බොහෝ විට මේ දවස්වල සුළං හමන්නේ ඉන්දියාවේ ගොඩබිම ප්‍රදේශයේ සිට. එතකොට මේ ඉන්දියාවේ ගොඩබිම ප්‍රදේශයේ ඉඳන් සුළං හමනකොට විශේෂයෙන්ම මේ සීත සුළං තමයි මේ ලංකාව කරා ළඟා වෙන්නේ. එතකොට මේ தත්ත්වයේ හේතු කොටගෙන පාන්දර ජාමේ දිවයිනේ බොහෝ පළාත්වල සීත කාලගුණික තත්ත්වයක් පෙන්눔 කරනවා. ඊට අමතරව මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේ මීදුම කියන එක ඇති වෙන්න හේතුව තමයි වායුගෝලයේ තියෙන ජල වාෂ්ප අපි දන්නවා මේ සීත සුළං හේතු කොටගෙන විශේෂයෙන්ම මේ උෂ්ණත්වය ගොඩක්ම පහළට යනවා. අනිත් එක තමයි උදේ කාලේ සාමාන්‍යයෙන් සූර්යාලෝකයේ වැටිලා රත් වෙලා රාත්‍රී කාලේ තමයි මේ රත් වූ තාපය පිට වෙන්නේ. එතකොට මේ පෘථුවිය අසල තියෙන ජල අංශු නැත්නම් ජල වාෂ්ප ක්‍රමක්‍රමයෙන් තුෂාරාංකය කරා ළඟා වෙනවා. එතකොට මේ තුෂාරාංකය කරා ළඟා වෙන හින්දා තමයි මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට මේ වගේ මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් සහ සීත සුළං හමන හින්දා තමයි උදේ කාලේ සීතල කාලගුණික තත්ත්වයක් මතුවලා තියෙන්නේ. එතකොට දැනට අපිට පේන විදිහට ඉදිරියේදී මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම 23 26 වගේ දවස්වල සාමාන්‍යයෙන් නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල තනින් තන වැස්සුවල්පයක් ඇති වෙනවා. හැබැයි වැඩි හරියක් අපිට ගත්ත හැකි මේ වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න හැකියාව තියෙන්නේ. සාමාන්‍ය මේක මාර්තු මාසයේ මැද විතර වගේ එනකන් මේ තත්ත්වය බොහෝ විට පවතින ලකුණු අපේ විශ්ලේෂණවල පෙන්눔 කරනවා. ඔව් සාමාන්‍යයෙන් මෙන්න මේ සීත කාලගුණයත් එක්කම නුවර එළිය වගේ පළාත්වල විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මේ මල් තුහින කියන එක ඇති වෙනවා. මල් තුහින කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තම සාමාන්‍ය ගසක කොළයක පිටපැත්තේ ඇති වෙනවා මේ ජල බිඳු වගේ දේවල් ඇති වෙනවා. එතකොට මේක තුෂාරාංකයේ දක්වා සිසිල් වූ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ මල් තුහින. මේකට අපි කියනවා ග්‍රවුන්ඩ් පොස්ට් කියලා. එතකොට මෙන්න මේ වගේ තත්ත්වල් මේ කාල පරිච්ඡේදය තුළ මේ උෂ්ණත්වයේ පහළ බෑම හේතු කොටගෙන ඇතිවීමේ ලකුණු තියෙනවා. අපි දැක්ක ඊයේ එම පොඩ්ඩක් දවල් කාලේදී උෂ්ණත්වය වැඩි වෙනවා. මේ රාත්‍රී කාලේ උෂ්ණත්වය අඩු වීම හින්දාද දවල් කාලේ වැඩි වෙන්නේ? නෑ රාත්‍රී මේ කාල පරිච්ඡේදයේ කොහොමත් උදේ කාලේ වැස්ස නෑ. එතකොට සූර්යාලෝකයේ වැටෙනවා. ඒ වැටෙන සූර්යාලෝකයේ තමයි රාත්‍රී කාලේ පොළවෙන් පිට වෙන්නේ. එතකොට මේ පොළව උරාගත්ත තාප ශක්තිය පිට වෙන හින්දා තමයි මේ පොළොව අසල තියෙන තත්ත්වය සිසිල් වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි සාමාන්‍යයෙන් අතට ඕඩික්ලෝන් දාපුවම ඒ ඕඩික්ලෝන් ටික වියලෙලා යනකොට අත සිසිල් වෙනවා. ඒ වගේ අර තාප ශක්තිය පිට වෙනකොට ඒ පෘෂ්ඨය සිසිල් වීම හේතු කොටගෙන තමයි මේ තුෂාර කියන දේවල් ඇති වෙන්නේ. මල් තුහින ඇති වෙන්නේ. මෙන්න මේ වගේ කරුණු වලට භාජනය වෙන්නේ. මේ කාලේ මොකද ඉදිරි කාලේදී කොහොම බලපෑමක් ඇති වෙනවද අඩු වෙනවද වැඩි වෙනවද? මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. එතකොට අපි දන්නවා මාර්තු අප්‍රේල් කියන මාසවල තමයි දිවෙන්ට බලපාන අන්තර්මෝසම් කාල පරිච්ඡේදය පවතින්නේ. එතකොට මේ අන්තර්මෝසම් කාල පරිච්ඡේදයේත් අපිට සාමාන්‍යයෙන් සැලකිය යුතු වර්ෂාපතනයක් නම් ලැබෙන්නේ අප්‍රේල් මාසයේ මැද විතර වගේ වෙනවා. හැබැයි ඒ අතර වාරයන් තුළ මාර්තු අන්තිමට විතර වගේ සුළු වර්ෂාපතන සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන් රාත්‍රී කාලේ සාමයේ අලුත් කාලේ මේ පවතින සීතල ගතිය තව කොච්චර දවසකට බලපායිද? මේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය තුළ මේ ආකාරයේ සීත කාලගුණික තත්ත්වවල පවතින හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සුළං හමන්නේ ඉන්දියාවේ ගොඩබිම් ප්‍රදේශයේ ඉඳන්. එතකොට ඒ හුළං හමන රටාව අනුව තමයි එතන සීතල තත්ත්වයක් ඇති වෙන්නේ.